මම හිතන්නේ ජීවිත කාලේ වැඩිම වාසනාවන්තයින් ප්‍රමාණයක් මේ දෑතින් බිහි කරලා ඇති අතරේ ලංකා ඉතිහාසයේ දැවැන්තම වාසනාවට හිමිකම් කියව වාසනාවන්තයා බිහි කරන්න ඔහුගේ වාසනාවන්ත සුරතට හැකියාව ලැබෙනවා. තව තවත් රටට වාසනාව උදා කරන්න ශක්තිය ලැබෙන්නයි ප්‍රාර්ථනාව ඔහුට වන්නේ. ලංකා ඉතිහාසයේ තෙක් මෙතෙක් බිහි වුණු දැවැන්තම කෝටිපති ජයමල්ලට හිමිකම් කියව වාසනාවන්තයාට ඒ වාසනාවන්ත චෙක් පත ප්‍රදානය කරන්න. වාසනාවන්ත මුදල 62 කෝටි 98 ලක්ෂ 55,919ක් මම හිතන්නේ තව ලක්ෂ එකමාරක් තිබ්බනම් අපිට කටපුරා 63 කෝටියයි කියලා කියන්න තිබුණා. මේ වාසනාවන්ත ජය හිමි කරගන්නේ ගම්පහ එස්.එම්. සමරතුංග මහතා 2260 වෙනි කප්රුක වාසනාවන්ත දිනුමැති මේ වාරයේදී මේ වාසනාවන්ත මුදල හිමි කරගන්න ඔහුට හැකියාව ලැබෙනවා. ඊටාම සතුටින් මේ චෙක් පත් ප්‍රදානය සිදු වෙනවා. ඒ වගේම ඊටාම ගෞරවයෙන් යුතුව අපි මතක් කරනවා මේ වාසනාවන්ත ලොතරැයි පතාලි විකරේ බදුල්ල අලි විනියෝජිත W.R. සොයිසා මහතා එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ හිමිවන දැවැන්තම ජයමල්ල මෙතුවක් හිමි වෙලත් නෑ, ඉදිරියට හිමි වෙයිද දන්නෙත් නෑ. එතරම් දැවැන්ත වාසනාවක් තමයි අද දවසේ ඔහු විසින් හිමි කරගන්නේ. ගම්පහටයි ඒ වාසනාව මේ ආකාරයෙන් හිමි කර දෙන්නේ. සියලු සිතුම් පැතුම් බලාපොරොත්තු හැබෑවෙන්නයි ප්‍රාර්ථනාව. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමදාමත්. ආයු රුපියල් 62 කෝටි 98 ලක්ෂ 55,919යි සත ගණනක මහා විශාල ජයමල්ලක් ඒක. ලංකා ඉතිහාසයේ මෙතෙක් බිහි වුණු ඉහළම ජයමල්ල. එවන්නක් දක්වා ආපහු යන්න තව වසර ගණනක් සමහර විට ගත වේවි. අපේ මතක ඇති කාලයක සමහරවිට අපේ ජීවිත කාලය ඇතුලේ සමහර විට මෙවැනි අවස්ථාවක් යලි උදා නොවෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබත් මමත් අද සහභාගී වෙන්නේ ගරු ඇමතිතුමා ලෝක ඉතිහාසයේ ඉතිහාසගතම අවස්ථාවකට වෙන්න පුළුවනි. ඒ නිසා මේ අවස්ථාවට සහභාගී වෙන්නට පැමිණි විශේෂයෙන්ම ඔබතුමා ඊටාම කාර්යබහුල තත්ත්වයක් යටතේ විනාඩි කිහිපයකට හෝ මෙතනට ඇවිල්ලා යන්න අපි සමග එකඟ වීමම අපි ලැබූ තවත් ජයග්‍රහණයක්. මාත්‍ය වසන්ත සමරසිංහ මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ට මේ ඉතිහාසගත ඡායාරූපය ජීවිතයම එළිය කරන සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ එතෙක් මෙතෙක් තිලින කළ දැවැන්තම කෝටිපති ජයමල්ලයි ඒ ආකාරයේ 901 වන දිනමැති මේ වාරයේ 20 ලක්ෂපති වාසනාවන්තයා තිස්ස මහා රාම PM විජේවත්ත මහතා GM විජේවත්ත මහතාට තමයි මේ වාසනාවන්ත මුදල හිමි වෙන්නේ. ඒ වාසනාවන්ත ලොතරැයි පතාලි විකල ගාල්ලාන විනියෝජිතෙන් ජයසේකර මහතාවත් අපි තාම ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. මීළඟ වාසනාව සුපිරි ධන සම්පත කෝටි ගණන් දිනුම් ගෙනෙන සුපිරි ධන සම්පත ලොතරැයි පතත් එක්ක 25 ලක්ෂයකට හිමිකම් කියව වාසනාවන්තයෙක් බිහි වුණා. ඒ පල්ලේ TEA කුංචා මහත්මිය 839 වෙනි දිනුමැති මේ වාරයේදී තමයි ඇයට මේ වාසනාව හිමි වෙන්නේ. වාසනාවන්ත ලොතරැයි පතාලි විකරේ කිලිනොච්චි අලි විනියෝජිත T සිව සිදම්බරනාදන් මහතාගේ ලොතරැයි පත් ගොන්නෙන්. මීළඟ වාසනාව ඒ සුපිරි ධන සම්පත වාසනාවන්ත 829 වන දිනුමැති මේ වාරයත් එක්කයි බිහිවන්නේ 25 ලක්ෂයකට හිමිකම් කියව වාසනාවන්තයා ගණේ මුල්ල UAG නන්දසිරි මහතා. අපේ නුනුසුම් සුබ පැතුම් ඒ වාසනාවන්ත ලොතරැයි පතාලි විකරේ ගම්පහ අලි විනියෝජිත SM සෝමරත්න මහතා මම හිතන්නේ ඔහු අපිත් එක්ක එකතු වෙලා දිරිගැන්වීමේ සහතික පත්‍රය සහ චෙක් පත ලබා ගන්න ඉතාම ගෞරවයෙන් යුතුව ආරාධනා කරනවා. මේ තමයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයට ඉන්න දැවැන්තම ශක්තිය අපේ අලි විනියෝජිතයින්. තව තවත් රටට වාසනාව තිළින කරන්න ශක්තිය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා. හොඳයි චෙක් පත ලබා දෙන්න හිතවතුනි මේ ලග්න වාසනාවේ 4809 වෙනි දිනුමැති මේ වාරයේදී බිහිවන වාසනාවන්තයා වාසනාවන්ත ත්‍යාග මුදල ඔහු හිමි කරගත්තේ රුපියල් 46 ලක්ෂ 7686ක් ලොතරැයි පත අලි විකලේ මහනුවර අලි විනියෝජිත SGR සමන් කුමාර මහතා වාසනාවන්තයා බවට පත් වුණේ හෙඩියා දෙනිය
RWML රාජකරුණා මහතා වාසනාවන්තයට උණුසුම් සුබ පැතුම් 40 ලක්ෂයක් ඉක්මවන අති දැවැන්ත